මගේ දිනී මගේ ඉස්සරහම වීරෙත් එක්ක හුකා ගන්නවා. මගේ ආදර බිරිඳ ඒ මිහිර හොඳට විඳිනවා. මගේ පැය පුපුරන්න වගේ. මම කැරි යන්න නොදී අමාරුවෙන් අල්ලන් ඉන්න උනා. දිනීට හුකන පහරවල් වලට ඉස්සරහට තල්ලු වෙනවා. දිනී හිස ඔසවා දැස් පියාන කෑ ගසද්දි මාරම මිහිරක් මට දැනුණා. මගේ පපුව ගැහෙන හඬ මටම දැනෙනවා. තවත් බලාන ඉන්න එකේ තේරුමක් නැතයි සිතූ මම දෑතින්ම දිනීගේ මුහුණ අල්ලාගෙන තොලක් දාන්න ගත්තා. දිනී මගේ දැස් දිහා ඇසිපිය නොහෙල බලාන මොනව ඔයාට බීලා වැඩි වෙලා නෙමේද හිටියේ කියලා දිනී මගෙන් ඇහුවා. මම දිනීගේ ඇස් දෙක දිහා බලාන ලාවට හිනා වෙලා නෑ මැනික කියලා මම කීවා. දැන් රගපෑව ඇති බං කාමරයට යමු කියලා මට කියමින් වීරේ දිනීව ඉස්සලා කරට ගත්තා. ඊට පස්සේ රූම් එකේ තියෙන ඇඳට දිනීව දැම්මා. ඇඳට දාපු වීරේ උඹ ඉස්සෙල්ලා හුකපන් කියලා කිව්වේ නිකන් දිනී උගේ ගෑණි වගේ. දිනී අපි දිහා බලාන අනේ වීරේ ඇයි ඔයා ඉස්සෙල්ලා කරන්නකො සදුන් ඔයා ඊට පස්සේ කරන්න කියලා දිනී කීවේ වීරේගේ ලොකු පයෙන් හුකා ගන්න ඕනේ වෙලා කියලා මට තේරුණා. මම දිනීගේ කැමැත්තට ඉඩ දීලා වීරේ මගේ වයිෆ්ට හුකන එක දිහා බලාගෙන අතේ පාරක් ගහන්න ගත්තා. මට වැඩි වෙලාවක් අල්ලන් ඉන්න බැරි වුණා විනාඩි 5කින් වගේ කැරි ගියා. මම කැරි ටික ටිෂූ එකකින් පිහ දැම්මා. ඒක දැකලා වීරේ උඹ වැඩේ ඉවර නම් ඇවිල්ලා උමේ ගෑණිගේ අත් දෙකෙන් අල්ල ගනින් මේකි දගලනවා කියලා කීවා. මම අද එහා පැත්තෙන් ගිහින් දිනීව දගලන්න බැරි වෙන්න එයාගේ අත් දෙකෙන් අල්ලගත්තා. ඊට පස්සේ වීරේ තවත් හයෙන් දිනීට හුකන්න ගත්තා. දිනී ඒක ඉවසන්න බැරුව ඉදිරි ගානවා. කොහොම හරි ඔය විදිහට පැය භාගයක් විතර වීරේ දිනීට හිතුවා. වීරට කැරි යන්න ආවට පස්සේ ඇය එළියට ඇරම් අපේ ගහලා කැරි ටික දිනීගේ බඩ උඩට දාන්න ලෑස්ති වුණා. ඊට පස්සේ දිනී කීවා බඩ උඩ යවන්න එපා පැටියෝ ඇතුළෙම යවන්න. සඳුන් ඔයාට පිස්සුද දිනී ඔයා බඩ වෙයි. වීරේ බඩ උනත් මොකද බන් ගෑණිනේ කියන්නේ කියලා වීරේ ආයෙත් එය හුස්ස ඇතුළට ඔබලා ඇතුළෙම කැරි ටික යෑවා. වෙච්ච දේ මට හිතා ගන්නත් බෑ. ඊට පස්සේ දිනී මගේ කම්මුල අත ගලා බය වෙන්න එපා පැටියෝ මම බෙහෙත් පෙත්තක් බීලා ආවේ කියලා කීවට පස්සේ තමයි මගේ බය නැති වුනේ. අද දිනී හැසිරුනේ පිස්සුවෙන් වගේ. මට මේක හිතා ගන්නත් බෑ. මම දිනීගේ මේ හැසිරීමට ගොඩක් ආශා කරා. බලද්දි වීරේ රූම් එකෙන් එළියට ගිහින් මට එළියට යන්න නොදුන්න දිනී මව තුරුළු කරගන්නකෝ කියමින් දිනී මාවත් තුරුළු කරන් නින්දට වැටුණා.